හරි කතා කරන්න බලමු. මට මේ ඔබතුමාගේ වීඩියෝ බැලුවහම ඒ වගේ න ගැටලු ටිකක් මතුවුණා. ඒක මම පොඩි සාරාංශයක් විදිහට ලියාගත්තා. ඔව්. ඒ ටිකේ මට පොඩි විග්‍රහයක් තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඔව්. තමයි මට මුලින්ම තියෙන්නේ ඔය පින සහ කුසලය අතර ඒකේ වෙනස. ඒක පැහැදිලියක්. මේ දහම් ගැටලු කීපයක් මතුවලා තියෙනවා මේ බලපු වීඩියෝ ප්‍රමාණයේදී. ඒ මතුවෙච්ච ගැටලු දහම් ප්‍රමාණයේදී මේ පිනයි කුසලයයි අතර මම කරපු දේශනාවකදී ඇතිවෙච්ච ගැටලුවක් ගැන තමයි කතා කරන්නේ. හොඳයි. දැන් අපි පින කුසලය කියලා අපි කතා කරොත් පින කුසලය කියලා කියන්නේ ඇත්තටම මේ අහස පොළොව වගේ වෙනස් දෙයක්. මේ ළඟින්වත් යන දෙයක් නෙමෙයි. නමුත් කුසලයක් බවට පත් වෙන්න නම් පිනක් අවශ්‍යමයි. හැබැයි පිනයි කුසලයයි දෙක එකතැන තියෙන දෙයක් නෙමෙයි. අපි සංසාරගතව අපි අහලා තියෙන විදිහට ශ්‍රීපාද කන්දට වැඩි ප්‍රමාණයක් අපි සසරේ පින් කරපු පින් කන්දක් තියෙනවා. ඒ වගේම ශ්‍රීපාද කන්දේ ප්‍රමාණයටම අපි සසරේ කරපු පව් කන්දකුත් තියෙනවා. අපි එහෙම මේ කියන්නේ 91 කල්පයක් තුල අපේ මනෝමය කායේ තැම්පත් වෙච්ච පින්පව් දෙකක් තියෙනවා. මෙන්න මේ කරන සියලු පින් ටික අපි හැම මොහොතකදීම කනකොට බොනකොට යනකොට එනකොට වඳිනකොට වැඩිහිටියන්ට මේ වඳිනකොට පන්සලට යනකොට මන් කෙනෙක් උපකාරයක් කරන හැම වෙලාවෙම අපිට ලැබෙන පින අපි ශේෂයක්වත් ඉතුරු නොකර මේ පින අනුමෝදන් කරන්න. අපිට උදව් කරපු අයට සංසාරගත හිටපු ඥාතීන්ට හිතවතුන්ට දැනට මේ සසර පුරා සැරිසරන අපේ හිටපු ඥාතීන්ට හිතවතුන්ට වැඩිහිටියන්ට දූ දරුවන්ට ස්වාමි පුරුෂයන්ට භාර්යාවරුන්ට මුතුන් මිත්තා සියලුම දෙනා සසරේ කොහේ හරි ඉපදිලා ඉන්නවා. ඒ අය සිහිපත් කළා අපිට උපකාර කරපු අය සිහිපත් කළා අපි කරගත්ත හැම වෙලාවෙම පින අනුමෝදන් කරන්න. අනුමෝදන් කියන එකේ තේරුම තියෙන්නේ මේ මනසින් දනවනවා කියන එකයි. මේ පින තියෙන ශේෂයක්වත් ඉතුරු නොකර මේ පින මනසින් තව කෙනෙකුට දැන්වීම හඬගාලා කියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හිතින් ක්‍රියාවෙන් වචනයෙන් කියලා තුන්දොරක් අපිට තියෙනවා. මෙන්න මේ හිතින් අපිට මේ තව කෙනෙකුට මේක හිතලා අනුමෝදන් කරන්න පුළුවන් නේ. එතකොට මේ පින අනුමෝදන් කරන්න අපි තුල කුසලිය වෙනවා. හැම වෙලාවෙම පින අනුමෝදන් කරනකොට කුසලිය වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. පින කියන දේ සසරට අවශ්‍ය වෙනවා සසර පැවැත්මට. පව කියන දේ සසර පැවැත්මට. පිනේ සසර පැවැත්ම සුගතියේ, පවේ සසර පැවැත්ම දුගතියේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ දුගති සුගති දෙකම නෙමෙයි නගති. නගති කියලා කියන්නේ දුක්ගතිවත් සුගතිය උපදීමවත් නෙමෙයි බුදුහාමුදුරුවෝගේ පුණ්‍ය පාප පහිනස්ස කියලා කියන්නේ මේ ගති අවසන් කියන්නේ. ගති කියන්නේ ගති නැති වුණ තැන නිවන. එතන තමයි නිවන තියෙන්නේ. එතකොට ගති නැති වුණු තැන නිවන ලබන්න නම් අපි පින් කරලා ගොඩ ගහගෙන පොත්වල ලියලා පින ශේෂයක්වත් කාටවත් අනුමෝදන් කරන්න නැතුව එකතු කරගත්තොත් සුගතියක උපදී. පින කරන හැම මොහොතෙම සෑම පිනක් සම්බන්ධවම ඒ කරපු අයට සිහිපත් කළා පින අනුමෝදන් කළොත් කුසලයක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්ව ප්‍රධාන සියලු බුදුවරුන්ගේ ගාථාව තමයි සබ්බ පාපස්ස අකරණම්. මෙතන පාපස්ස කියන්නේ දෙක. පුණ්‍ය පාප කියන එක දෙක එක වචනෙට කියලා තියෙන්නේ. දෙකම එකට. එහෙම කියපු තැන් බුද්ධ දේශනාවේ ඕනතනම් තියෙනවා. ඔය එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. එතකොට දෙවිවරුන්ට කිව්වම ඊළඟ එක කියනවා එත්තාවතා චම්මේහි දෙවෙනි එක කියනවා එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් කියලා කියන්නේ කාටද? දෙවිවරුන්ට. ඊළඟ දෙවනි ගාථාව කියනවා අතන කියන්නේ සබ්බේ දේවා මෙතන කියනවා සබ්බේ භූතා. භූතා කියුවට හැබැයි භූතයෝ විතරක් නෙවෙයි භූත ප්‍රේත පරදත්ත රූප ජීවි සියල්ලමට එක වචනේ භූත. එතන කියන්නේ. එතකොට මෙතන මේ පුණ්‍ය පාප පහිනස්ස කියලා දෙකම කියන එක තමයි සබ්බ පාපස්ස අකරණම් කියන්නේ අර දෙකේම එකතුවට සියල්ල අකර්මණ්‍ය කරන්නේ. සබ්බ පාපස්ස අකරණම් කුසල උත්පාදනය කරන්න කුසලස්ස උපසම්පන්න මේක කරන්න තමන්ගේ අතුලාන්තයේ චිත්තය පිරිසිදු වෙනවා සචිත්ත පරියෝධපණං එයයි බුදුවරුන්ගේ අනුශාසන. එතකොට පින කියන්නේ සසර පැවැත්මට, පව කියන්නේ සසර පැවැත්මට, පිනයි පවයි දෙක දුගතියටයි සුගතියටයි අතර ගෙනියනවා. හැබැයි පිනයි පවයි දෙක ප්‍රහීන කරපු තැන සංසාර පැවැත්ම අවසන් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සසර පැවැත්ම අවසන් වීම තමයි කුසල් උත්පාදනය තුලින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සසර සංසාර දුකෙන් සදාහට මිදී නිදහස් වෙන්න
බලපාන ප්‍රධානම සාධකය තමයි කුසල. කුසලය උත්පාදනය වෙන්න මේ සංසාර දුකෙන් මිදී නිදහස් වීමට මඟ පෑදෙනවා. මොන පිනයි කුසලයයි අතර ඇති වෙනස මේක ප්‍රමාණවත්ද කියලා තව ඕනනම් විග්‍රහ කරන්න පුළුවන්. ඒ ප්‍රමාණවත්. ඔව්. තව ඊළඟට මට තියෙනවා ඇස කන නාසය දිව කය මනස කියලා අර මේ හයදොර අපි කියන්නේ. ඒ හයදොර ක්‍රියාකාරීත්වය ගැන හයදොරේ ක්‍රියාකාරීත්වය තමයි සියලු සත්‍යය. සියලු සත්‍යය මේ සසර ගෙනියන්නේ මේ හයදොරේ. මේ හයදොර අපි ක්‍රියාත්මක කරනවා හොඳ දේවල් වලටත් නරක දේවල් වලට. ඔව් හැම වෙලාවෙම මේ රාගයෙන් අපි හයදොර ක්‍රියාත්මක කරනවා, ද්වේෂයෙන් හයදොර ක්‍රියාත්මක කරනවා, මෝහයෙන් හයදොර ක්‍රියාත්මක වෙනවා. රාගයෙන් කියන්නේ ප්‍රිය දෙයට ඇලීම, ද්වේෂයෙන් කියන්නේ අප්‍රිය දෙයට ගැටීම, මෝහයෙන් කියන්නේ ප්‍රිය අතර මැනීම. මෙන්න මේ හයදොර ප්‍රිය අතර මැනීමවත්, ද්වේෂයෙන් ක්‍රියා කිරීමවත්, මෝහයෙන් ක්‍රියා කිරීමවත් කළොත් එයා සතර පැවැත්ම දික් කරගන්නවා. නමුත් මේ හයදොරම පාවිච්චි කළා අපිට ප්‍රිය අතර මැනීම නැති කරගෙන. ඒ කියන්නේ රාගය එතන තියෙනවා නම් ඒ රාගය නැති කරගෙන සමතයටපත් කිරීමට තමයි කියන්නේ විත රාගය. එතකොට ප්‍රිය අතර මැනීම කියන්නේ ප්‍රිය දෙයට ඇලීම තුලින් රාගය නැති කිරීම විතරාගී, අප්‍රිය දෙයට ගැටීම ද්වේෂය නැති කිරීම ද්වේෂී, ඊළඟට ප්‍රිය අතර මැනීම මෝහය නැති කිරීම විතරාගී, විතදේශී, විතමෝහී බවට පත් කරගන්නත් වැදගත් වෙන ප්‍රධානම දේ තමයි මේ හයදොර. මේ හයදොරෙන් ප්‍රිය දෙයට ඇලෙන්නේ නැත්නම්, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැත්නම්, ප්‍රිය අතර මනින්නේ නැත්නම් අන්න විතරාගී, විතදේශී, විතමෝහී වෙච්ච කෙනෙක් තමයි සංසාර පැවැත්ම අවසන් කිරීමට මේ කරන ක්‍රියාදාමය, මේ හයදොරෙන් කරන ක්‍රියාදාමය සමතයකටපත් කිරීම. නිවනම නෙමෙයි. සමතයකටපත් කිරීම එදා හිටපු බුද්ධ කාලයේ හිටපු සියලු ආගමික නායකයෝ සමතය කියන එක කරා. සමත භාවනාව සමත භාවනාව කියලා කියන්නේ මෙන්න මේ විතරාගී, විතදේශී, විතමෝහී තත්ත්වය. නමුත් බුදුහාමුදුරුවෝ මේ දෙක ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රිය අතර මැනීම කියන එකට එහා ගියපු විතරාගී, විතදේශී, විතමෝහී වලට එහා ගියපු මේ රාගය සම්පූර්ණයෙන් කපා ඉවත් කිරීම. ගලවලා මුලින්ම ගලවලා ඉවත් කිරීම රාගය. ද්වේෂය සම්පූර්ණ මුලින් ගලවා ඉවත් කිරීම. මෝහය මුලින් ගලවා ඉවත් කිරීම. ඒකට කියනවා රාගක්කය, දේශක්කය, මෝහක්කය. කය කරනවා කියලා මාගදී શબ્දවල කියන්නේ කය කියන්නේ කපා ඉවත් කිරීම. එතකොට රාගක්කය, දේශක්කය, මෝහක්කය කරපු කෙනා තමයි මේ නිවන දැකගන්නේ. මේක කරන්න නම් අපි මේ හය දොරින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක ප්‍රමාණවත් තව අවශ්‍යයි. ඔව්. ඉන්පසු නිවන යන්නමට කෙටියෙන් පහදලා දෙන්න. නිවන කියලා කියන්නේ මේ වචන තුන අකුරු තුනකින් කියන නිවන. ඇත්තටම මේ නිවන කියන්නේ මේ සසර පැවැත්ම අවසන් වීමට වචනයක් විතරයි. නමුත් මේක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ නිවන කියන මේ වචනේ තියෙන්නේ අපි රාගයෙන් බැඳුනොත් ප්‍රිය ඇසත් බාහිර රූපයත් දෙක අතර පටිච්ච වෙලා කැමැත්තෙන් බැඳුනොත් අන්න එතන රාගයක්. ඇසත් බාහිර රූපයත් අතර අකමැත්තෙන් ද්වේෂයෙන් බැඳුනොත් අන්න එතනක් තියෙනවා බැම්මක්. එතන තියෙන්නේ බැම්මක්. අරක රාග බැම්ම, මේක ද්වේෂ බැම්ම. එතකොට ඔය දෙක අතර මැන බලලා මෝහයෙන් බැඳුනොත් ඒක මෝහ බැම්ම. ඔන්න තේරුම් ගන්න රාගයෙන් බැඳීම, ද්වේෂයෙන් බැඳීම, මෝහයෙන් බැඳීම. එතකොට මේ බැඳීමට කියන්නේ බැම්ම. අපි කියනවා සාමාන්‍යයෙන් බැඳීම කියලා කියන්නේ සසරට බැඳුනා කියලා කියන්නේ අපි මේ කසාද බඳිනවා කියන්නේ තව කෙනෙක් එක්ක බැඳීම. සසරට අපි රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැඳුනා කියන්නේ බැම්ම. එතකොට මේ බාණක් සකස් කරගත්තේ අපි. රාග බාණයි, දේශ බාණයි, මෝහ බාණයි. මේ බාණ නැති කිරීමට බුදුහාමුදුරුවෝ කිව්වා රාගය මම කලින් කියපු ප්‍රශ්නෙට පිළිතුර හැටියට දීපු රාගය නැති කිරීම රාගක්කය, දේශය නැති කිරීම දේශක්කය, මෝහය නැති කිරීම මෝහක්කය. මෙන්න මේ ක්‍රියාවලිය මේ බැමි තුන කපා ඉවත් කිරීම. රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම, බාණ නැති කිරීම නිබ්බාන. බාන නැති කිරීම නිබ්බාන. නි කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් නෙගටිව් පැත්තෙන් කතා කරනවා, සිංහලෙන් නැත කියන අර්ථයෙන් කතා කරනවා, මාගදී භාෂාවෙන් නි කියනවා, න කියනවා. ඒ කියන්නේ නැත කියන.
බාන කියන්නේ අපි සංසාරයට එකතු වෙච්ච බැම්ම. ඒකෙන් නිදහස් වෙලා ඒව කපා ඉවත් කරගත්තොත් රාගමුල, දේශමුල, මෝහමුල ඒක බාණෙන් ඉවත් වීම නිබ්බාන. අන්නේ නිබ්බාන කියන වචනය කෙටි කරලා තමයි නිවන කියලා හදලා තියෙන්නේ. ඔබ නිවන කියලා අපි කෙටියෙන් කිව්වට මේක බුදුහාමුදුරේලා මාගදී ශබ්ද සංඥා වලින් දේශනා කළේ නිබ්බාන පරමං සුඛං. ඒක කියලා තියෙන්නේ රාගක්කයෝ නිබ්බානං, දේශක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. රාගය කය කිරීම, දේශය කය කිරීම, මෝහය කය කිරීම, මේ බාන ලිහා ගැනීම, බානෙන් අවසන් කිරීම, බාන කපා ඉවත් කිරීම නිබ්බාන. මේ නිබ්බාන කියන මාගදී වචනය මේ සිංහලට පැටලලා නිවන කියලා පැටලෙනවා. මේකේ තව පැත්තක් තියෙනවා, වැරදි පැත්තක් නිර්වාණය කියලා. ඔව් නිර්වාණය. යාකාද කියන නිර්වාණය. ඒක මාගදී වචනෙත් නෙමෙයි, සිංහල වචනෙත් නෙමෙයි. ඒක සංස්කෘත වචනය. ඒක මේ භාෂාවට මේ ධහමට එකතු වෙච්ච සංස්කෘත වචනය තමයි මේ නිර්වාණය කියන්නේ. නිර්වාණය කියන වචනේ බුදුදහමේ නෑ. සිංහල භාෂාවෙත් නෑ. සිංහලෙන් කියනවා නිවන කියලා. බුදුදහමේ කියනවා නිබ්බාන කියලා. සංස්කෘත වචනයට කියනවා නිර්වාණ කියලා. ඔන්න වචන තුන නිවන කියන එක කෙටියෙන් තව ප්‍රමාණවත්ද තව ප්‍රමාණවත්. ඊට පස්සේ මට තියෙන්නේ තල 31 පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක්. ඔව්. අපි මම මේත දේශනා කීපයකම මේ 31 තලය ගැන කතා කරා. මේ තල 31ක් කියන්නේ අපි සත්‍යය හදාගත්ත ගති 31ක්. සෑම සත්‍යයකටම එක එක ගති පැවතුම් තියෙනවා. ඒ ද්වේෂ ගතියෙන් ඉන්න අය ඉන්නවා, මෝහ ගතියෙන් ඉන්න අය ඉන්නවා, රාග ගතියෙන් ඉන්නවා, බලු ගතියෙන් ඉන්නවා, මනුස්ස ගතියෙන් ඉන්නවා, දේව ගතියෙන් ඉන්නවා. ඔය එක විදිහට මිනිස්සු අතර සිත්වල එක එක ගති හදාගෙන. ඒ ගති ටික තමයි මෙන්න මේ ගති 31ට උපත ලැබිය හැකි තල 31ක් තියෙනවා. තම තමන් හදාගත්ත ගතිවලට අනුව උතුම් ගති පැවතුම් තියෙන දේශයෙන් වෙන් වුණා නම් දේව ගතියක්. සියලු සංඥා වලින් ඉවත් වෙලා දේශයෙන් ඉවත් වෙලා ඉන්නවා නේව සංඥා න සංඥා කියලා බ්‍රහ්ම ගතිත් තියෙනවා. ගතෙච්ච හොඳ ගති ගුණ හොඳට දේශයෙන් ඉවත් වෙලා ගාක් කියලා හැබැයි රාගමුල දේශමුල මෝහමුල කපා ඉවත් කළේ නැහැ. එහෙම බ්‍රහ්ම ගති තියෙනවා. එතකොට බ්‍රහ්ම ගති තියෙනවා, දේව ගති තියෙනවා, මනුස්ස ගති තියෙනවා, මේ භූත ගති තියෙනවා, പ്രേත ගති තියෙනවා, තිරිසං ගති තියෙනවා, බලු ගති තියෙනවා. ඔය ගති මිනිස්සු අතර තියෙනවා. අපි කියන්නේ බලු මිනිහා කියලා. ඔව්. ඒ කියන්නේ බලු ගතියක් එයාගාව තියෙන නිසා බලු මිනිහා කියනවා. එතකොට මේ ගති වලට අදාළ උපදින තල 31ක් තියෙනවා. මේ තල 31 අපි හැඳින්නුවොත් වැඩිම තියෙන්නේ බ්‍රහ්මතල. බ්‍රහ්මතල 20ක් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝකයේ මේ විශ්වයේ මේ චක්‍රාවාටය තුල බ්‍රහ්ම ලෝක 20ක් බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දැකලා ප්‍රකාශයට පත් කළා දේශනා කරලා තියෙනවා. ඊට අමතරව දේව ගති තියෙන දේවතල 6යි. දේවතල දෙවියන් වාසය කරන තල 6ක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දිව්‍ය විමාන 6ක් ගැන. එතකොට අර 20යි මේ 6යි 26යි. එතකොට සතර අපායක් අපිට පෙන්වලා තියෙනවා. මොකද්ද මේ සතර අපාය? මහ නරකාදී නිරය. ඊළඟට තිරිසන් ලෝකය. අපිට ඇස් වලට පේන තියෙන තිරිසන්. ඊළඟට අපිට පේන නොපෙනෙන ලෝකයක් තියෙනවා සූක්ෂම ශරීර තියෙන പ്രേත ලෝකය. අපිට പ്രേතයෝ පේන්නේ. ඒවත් මේ මිනිස්සයාට තමයි പ്രേතයෝ පේන්නේ. හැබැයි ඒ ඇස් පහළ වෙන්න ඕන. ත්‍රිමාන ඇස්, ත්‍රිමානෝ චතුර්ථමාන දකින්න ඕන. එහෙම දැකපු කෙනෙකුට තමයි මේක පේන්නේ. නැත්තම් මේ අපි අතර ඕන තරම් මේ പ്രേතයෝ ඉන්නවා. අපිට පේන්නේ නැහැ. තවත් ලෝකයක් තියෙනවා භූතයෝ. ධර්මම කට්ටිය අවුරුදු 1000 2000 ආවුස තියෙන භූතයෝ ඉන්නවා. භූතයෝ ඉන්නවා, പ്രേතයෝ ඉන්නවා, තිරිසන් සතුන් ඉන්නවා, නරකාදී සතුන් ඉන්නවා, නිරි සතුන්. ඔන්න ඔතන සතර අපායක් තියෙනවා. එතකොට අතන 20යි මේ 6යි 26යි සතර අපායයි 30යි. මනුස්ස තලයේ තියෙනවා. මේ අතරේ උතුම්ම ගුණ manussත්ත පටිලාභෝ පරම දුර්ලභෝ කියන්නේ මේ 31 තලයේම දැක්කේ මිනිස්සේ, 31 තලයේම හඳුන්වන්නේ මිනිස්සේ, 31 තලයෙන් උතුම්ම ඉන්න කෙනත් මිනිස්සයා. manussත්ත පටිලාභෝ පරම දුර්ලභෝ කියන්නේ ඒක. මේ 31 තලයෙන් 29 තලයක්. තල 29ක් අපි දැන් මෙතන මිනිස්සෙක් කියලා ඉඳලා මැරුණා නම් අර ගතියට අනුව ඊළඟ ප්‍රතිසන්දිය ඕපපාතික උපතක් හැටියට තල 29කයි. ඒ 31න් 29ක් උපදින්නේ ඕපපාතික. දිව්‍ය ලෝක 6ක්, බ්‍රහ්ම ලෝක 20ක්, 26යි, പ്രേත ලෝකයක්, භූත ලෝකයක්, නිරිසතුන් හැටියට නරකා. ඔය තල 29ම උපදින්නේ ඕපපාතික. මෙහෙන් මැරෙනකොට තප්පර ගානේදී අර තල 29මයි උපත ලැබෙන්නේ.
പ്രേත ලෝකයක් එක්ක තල 29ක් ඔක්කොම ටික එකතු වෙලා තියෙනවා. ඊට අමතරව තිරිසන් ලෝකය අපිට ඇහැට පේන්න තියෙන තිරිසන් සත්තු ඉන්නවා. නමුත් මහ පොළොවේටත් තිරිසන් සත්තු තව ඉන්නවා. ඌඩි සත්තු ඒ වගේ තිරිසන් සත්තු ඉන්නවා. අන්න ඒ සත්තුන්ට මූදු පතුලේ ඉන්න මාළු පවා ලොකු සත්තු පවා කල්මස්තු පවා ඔක්කොම තිරිසන් සත්තු. මෙන්න මේ තිරිසන් සත්තුන්ට මල්ලි උපදින්න බිත්තරයක් ඇතුලේ වෙන්න ඕන නැත්නම් මව කුසක උපදලා ඉන්නවා. එදාම දැන් තිර හරක් පැටියෙක් උපදින්නේ බිත්තරයක නෙමෙයි. හැබැයි ණයෙක් පොළඟෙක් බිත්තරයක් ඇතුලේ උපදිනවා. මෙන්න මේ තිරිසන් අපායේ ඉන්න සියලු සත්ත්වයෝ මිනිස්සයක් දෙන්න ශනික උපතක් නෑ. ඕපපාතික උපතක් නෑ. මේ මැරිලා සමහරක් මිනිස්සුයෝ ඉන්නවා ඊළඟ උප්පත්තිය ලබන්න අවුරුදු ගණන් ඉන්නවා. අවුරුදු 10 15 ඉන්නවා ඊළඟ උපත ලබන්න සංසාර ණය ගනුදෙනුව සකස් අරගොල්ලෝ සකස් කරගෙන ඉන්න කට්ටිය. ඕපපාතික උපත්ත. මේගොල්ලන්ට ණයකරුවා බිහි වෙනකන් ණයකාරයා සකස් කරගන්නකන් මිනිස්සයා මිය ඇදිලා ඕන තරම් ගන්ධබ්බය හැටියට ඉන්නවා. ගන්ධබ්බ කියලා කියන්නේ මේ ගඳ සුවඳ අබ්බ කරගෙන මේ කෙලෙස් පොදිය කරගහගෙන මේ නොමරෙන පොදියක් අපි ඇතුළේ තියෙනවා 91 කල්පිය කෙලෙස් පොදියක්. ඕකත් කරගහගෙන ගන්ධබ්බය හැටියට ඉන්නවා මව් කුසක් හොයගන්න. මව් කුසක් හොයමින් ඉන්න මේ ගන්ධබ්බ ජීවීන් කොටස අවුරුදු 10 15 100 ඉන්න අය ඉන්නවා මව් කුසක් හම්බෙලකම්. සමහර මව් කුසවල වලට ගිහිල්ලා මව් කුස ඇතුළට විඥානීය බැසගත්තට පස්සේ ගබ්සා වෙලා යනවා. ඒත් ජීවිතේ නැති වෙනවා. දරුවෝ දෙන්න තුන් දෙනා එකට උපදිනාට පස්සේ මැරෙනවා. ඒත් නැතුව යනවා. ගනුදෙනුව සංසාර ණයගෙන දන් දෙනුව සකස්ුනේ නැහැ, පිරුනේ නැහැ, හරියට පිළිවෙල සකස්ුනේ නැහැ ඉපදිනවා. අන්න එහෙම අයත් ඉන්නවා. අරම සංසාර ණය ගනුදෙනුවක් සකස් වෙනකන් ගන්ධබ්බය හැටියට සැරිසරණයක් ඉන්නවා. මෙන්න මේ තල 31 ඉන්න සියලු දෙනා අතරේ උතුම්ම කෙනා මිනිස්සු. බුදුහාමුදුරුවෝ මේක දැකලා තමයි manussත්ත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. උතුම් දුර්ලභම වූ මේ තල 31 උතුම්ම තැන තමයි බුදුනෙක් මිනිස්සෙක්, දෙවියෙක් වෙන්නෙත් මිනිස්සෙක්, බ්‍රහ්මයෙක් වෙන්නෙත් මිනිස්සෙක්, ප්‍රේතයෙක් වෙන්නෙත් මිනිස්සෙක්, භූතයෙක් වෙන්නේ, තිරිසනෙක් වෙන්නේ සියලු දෙනා වෙන්නේ මේ මිනිස්සයා කරන ගති පැවතුම් අනුව. කුසල් අකුසල්. කුසල් අකුසල් අනුව. තමන් කුසල් පුරනව නම් මේ තල 31කින් ඉවත් වෙන්න පුළුවන්. මේ තල 31කින්ම ඉවත් වෙන්න පුළුවන්. එතකොට කුසල් පුරපු කෙනා නිවන අවබෝධ කරගත්ත කෙනා මේ තල 31කින් අයින් වෙලා සංසාර පැවැත්ම අවසන් වෙනවා. කුසලයට අඩංගු නොවන පිනක් තවත් දෙකම කුසලයි. බුදුහාමුදුරන්ගේ දහමට. පින කුසලයක් කරගන්නව නම් ඒත් පුළුවන්. පින අනුමෝදන් කළා ශේෂයක් අතිතුන්න කරන අනුමෝදන්. නමුත් කුසල අකුසල් කියලා කියන්නේ කුසල් කියන්නේ එකයි අකුසල් කියන්නේ ඕන. දස අකුසලයක් හැටියටත් වෙනවා. හැබැයි දස කුසල් නෑ. කුසල එකයි. එමයි බුදුහාමුදුරු දේශනා. ඒක ප්‍රමාණවත් දෙයකට ප්‍රමාණ. දතාවේ ත්‍රිපරිවර්තය ඒක සම්බන්ධව බුදුහාමුදුරුවෝ මල්ලි මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් මේ දෙපැත්තක් ගැන සියලු හිටපු ඔය ආගම් 62මයි දැනගෙන ඉන්නේ. දුක සැප. කළු සුදු උස මිටි කෙට්ටු මහත ඔය දෙපැත්ත හැම එකේම දෙපැත්ත පින්පව් ඔය සියල්ලම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් තිබුණා. බුදුහාමුදුරුවෝ මේ දෙපැත්ත මල්ලි මේ දෙපැත්ත කියන දේ දතාවේ බුදුහාමුදුරුවෝ බුදු වැසින් බුද්ධත්වයට පත් වෙන්නට කලිනුත් මේක දැක්කා සිද්ධාර්ථ තාපසතුමා හැටියට. බුද්ධත්වයට පත් වුණාට පස්සේ දැනගත්තා මේ දතාවයට වැඩිය එහා ගියපු පැත්තකුත් තියෙනවා. දතාවය තමයි හැම වෙලාවෙම ඔය හොඳ නරක සුදු කළු පින් පව් කුසල් අකුසල් දෙපැත්තක් ලෝකේ පැවතුණා. සම්මත මිනිස්සු අතරේ ඕක තිබුණා දතාවය. බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දැක්කා මේ දෙපැත්ත තියෙන පුද්ගලයෝ සංසාරයේ ගමන් කරමින් ඉපදෙමින් මැරෙමින් සුගතිය දුගතිය උපදෙමින් මැරෙමින් යන එක විතරයි වෙන්නේ. හැබැයි මීට වැඩිය පැත්තක් තව තියෙනවා. ඒකට කියනවා ත්‍රිපරිවර්තය කියලා. තුන් පැත්තක්. තුන් පැත්තක් බුදුහාමුදුරුවෝ බුදු ඇසින් දැක්කා. දැන් අපි මුලදිම කිව්වා රාගය. එතකොට රාගයේ තව එකක් තිබුණා විත රාග. තව එකක් තිබුණා රාගක්ඛය. බුදුහාමුදුරුවෝ දැක්කා රාගය කියන දේ රාගය නැති කළා එදා හිටපු බමුණු බ්‍රාහ්මණයෝ සමතේටපත් වෙච්චයි විත රාගය වුණා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා විත රාගය වුණත් රාග මුල දේශ මුල මොහ මුල ඉවත් වෙන්නේ නැහැ. එහෙනම් රාගක්ඛය කරන්න. අනති පරිවර්තයක් ඇතුළත තියෙන රාගය විත රාගී රාගක්ඛය. ද්වේෂය විත දේශී දේශක්ඛය. මෝහය විත මෝහී මෝහක්ඛය. තුන් පැත්තක්. රාගයට තුන් පැත්තක්,
ද්වේෂයට තුන් පැත්තක්, මෝහයට තුන් පැත්තක්. හැම වෙලාවෙම තුන් පැත්තක් දැක්කම තමයි මේ සසර පැවැත්ම අවසන් කරන්න පුළුවන්. මේ ත්‍රිපරිවර්තය තුළ. දතාවේ සම්මතයේ හැමදාමත් තිබුණා. ඒක බුදුහාමුදුරුවෝ අපිට පෙන්වා දුන්නා. දතාවයෙන් විතරක් වුණොත් සුගතිය දුගතිය උපදිනවා. නමුත් මේ ත්‍රිපරිවර්තය දැකගත්තා නම් යම් කිසි කෙනෙක් මේ ත්‍රිපරිවර්තය තුළින් මේ සංසාර පැවැත්ම අවසන් කරන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ වදාලා පෙන්වා වදාලා දේශනා කළා. එතකොට ඕකේ ත්‍රිපරිවර්තයට සම්බන්ධ හුඟක් දේවල් තියෙනවා රාග දේශ මොහ තුලින් සං උපදිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. රාගය, දේශය, මෝහය තුලින් සං උපදිනවා නම් ඒ සං උපදින එක පැත්තක්. ඒකට කිව්වා සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ මේ උපදින බව මේ සුතවත් අරිය ශ්‍රාවකයා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳට පිළිපැදලා දහම් මාර්ගයේ යන ධම්මානුභාවයේ හැසිරෙන කෙනා මේ රාගය, දේශය, මොහය උපදින හැටි දන්නවා. දැක ගන්නවා. ඒකට කියනවා සම්දිට්ඨිකෝ කියලා. මේ රාගයයි, දේශයයි, මොහයයි උපදින හැටි කෙනෙක් දන්නවනම් සම් දැකගත්තා නම් මොකද්ද කරන්න ඕන? ඉවත් කරගන්න. ඒකට කියනවා සම්මදක්ඛාපා කියලා. සම්දිට්ඨිකෝ වෙච්ච කෙනෙකුට තමයි මේ සම් දැකගත්තට පස්සේ ඉවත් කරගන්න පුළුවන් සම්මදක්ඛාපා කියලා. එතකොට සම් දැක්කා, සම් ඉවත් කරා, ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සම් වලින් සදාහට මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨියට ගන්නවා. එතනත් විපරිවර්තය. සම්මා සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මා දිට්ඨි කියලා කියන්නේ සංවලින් සදාහටම රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් උපදින සංවලින් මිදී නිදහස් වීම සම්මා දිට්ඨියටපත් වෙනවා. එතනත් විපරිවර්තය. එතකොට අපි සසර පුරා ගෙනියනකොට අපි රාග, දේශ, මෝහ වලින් කටයුතු කරනකොට හදාගන්නේ සංවට්ටයක්. අපි ඕක අවුරුදු 60 70ක් ජීවත් වෙනකම් පරිහරණය කරන නිසා අපි ඕකට කියනවා පරිවර්තය. ඕකෙන් වෙන් වෙලා ඉවත් වෙලා ඕක සම්පූර්ණ අවසන් කිරීම තමයි විවට්ටය. විවට්ටය. සංවට්ට, පරිවට්ට, විවට්ට කියන්නේ ත්‍රිපරිවර්තය. ත්‍රිපරිවර්තය. රාගය, විත රාගය, රාගක්කය කියන්නේ ත්‍රිපරිවර්තය. ඒ වගේම හැම එකටම තියෙන ත්‍රිපරිවර්තයක් මල්ලි බුදුහාමුදුරු දේශනා කරපු එකේ සීලයට කියනවා සීලය තුන් ආකාරයක් තියෙනවා. එකක් තමයි මිත්‍යා සීලය. දැන් පූසෙක් දඬයමක් කරන්න මීයක් අල්ලන්න ඌට ගලකින් ගැහුවත් ඌ හෙල්ලෙන්නේ නැහැ. ඌ සීලයක රැකගෙන ඉන්නවර සතා අල්ලන්න. ඔව්. ඒක මිත්‍යා සීලය. එතකොට අපි උදේට සුදු ඇඳන් පොයේ දවසට ගිහිල්ලා ගන්න ඕනේ නේද සීලය? පන්සලේ. ඒක ලෞකික සීලය. ඒක නිවනට අදාළ නැහැ. කේන්තියයි තරහ වෙයි කවුරු හරි කෙනෙක් පන්සල් ගිහිල්ලා සීල් අරගැනීමෙන් මම දේශනා කීපක කියලා තියෙනවා. නිවැරදි පංචශීල ප්‍රතිපදාව පන්සල් වල නැහැ. මම මේ චෝදනාවක් කරනවා නෙවෙයි මමත් පන්සල් ගියපු නිසා නිවැරදි පංචශීලයක් නැහැ. අන්න පන්සලට ගිහිල්ලා ගන්නවනේ සීලයක්. එන්නේ ඒ සීලය ලෞකිකයි. ලෞකික සීලය. උදේ හැන්ද 6ට ගියා හැන්දෑවේ 6ට සීලෙ හිටියා රැ ඇවිල්ලා ආය අර සීලෙ ඉවරයි. ඒක ලෞකික සීලය. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නේ සදාටම සීලයක් තියෙනවා. ඒක ලෝකෝත්තර සීලය. එතකොට මේ සීලයේ තියෙන ත්‍රිපරිවර්තයක්. සමාධියේ තියෙන ත්‍රිපරිවර්තයක්. ඒකෙත් තියෙනවා මිත්‍යා සමාධිය, ලෞකික සමාධිය, ලෝකෝත්තර සමාධිය. ප්‍රඥාවේ තියෙනවා ත්‍රිපරිවර්තයක්. දුර්වලම කෙනාට තියෙන විඥාණයෙන් කටයුතු කිරීම. ඊට වැඩි ටිකක් කල්පනා කරලා කටයුතු කරන කලා ඥාණයෙන් කටයුතු කිරීම. බණහලා මේ මාර්ගයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැදෙන්න කෙනා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඒක එතනක් තියෙනවා ත්‍රිපරිවර්තය. මේ ත්‍රිපරිවර්තය කියන එක හැම වෙලාවෙම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ත්‍රිපරිවර්තයේ තුලින් තමයි මේ නිවන් මාර්ගට මඟ පෑදෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ කටයුතු කරන්නේ හැසිරෙන්නේ. පැහැදිලිනේ? ජාතසෝතාපන්න කියලා කියන්නේ මල්ලි ඉන්න මෙහෙම එකක්. දැන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බිම්බිසාර රජතුමා. මිය පරලෝකීය සෝතාපන්න වෙලා. හිතහා යන්න බැරි වුණා. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්නයි බුදුහාමුදුරුවන්ගේ මේ පරිනිර්වාණයෙන් පස්සේ සසර පැවැත්ම අවසන් කළා අරිහත්ත්වේ පූර්ණේ කළා. විසාකා මහ උපාසිකාව. එදා සෝතාපන්න වුණා විතරයි. හිතහා යන්න බැරි වුණා. මොකද පින බලවත් නිසා කරපු පිනට විපාක විඳින්න පින් විපාක විඳින්න අවස්ථාවක් තමයි තිබුණේ. ලොකු පිනක් කළා. දුගතිය නෙවෙයි. උපදින්නේ සුගතියමයි. සුගතියමයි උපදින්නේ සෝතාපන්නයි උපදින්නේ සුගතිය කියලා කියන්නේ තුනයි සුගති තියෙන්නේ. එකක් තමයි මනුස්ස තලයේ සුගතිය. මේ මනුස්ස තලයේ පතිරූපදේශයක බුදුදහම පවතින තැනක උපදිනෝ සෝතාපන්න වෙච්ච අය. එදා විසාකා මහ උපාසිකාව අනේ පිළිසිතුමා බිම්බිසාර රජතුමා උපදින්නෙම බුද්ධෝත්පාද කාලයක වුණාම මනුස්ස තලයක උපදිනවා.
එහෙම නැත්තම් දිව්‍ය විමාන දෙකයි මම අර කියපු දිව්‍ය විමාන 6න් දෙකක උපදින්න පුළුවන්. ඒ මොකක්ද? චාතුර්මහා රාජිකයයි තුසිතයයි කියන දිව්‍යතල දෙකේ සෝතාපන්න වෙච්ච කෙනා එතන උපදිනවා. නැවත මනුස්ස තලයකට ඇවිල්ලත් උපදිනවා. ඔන්න ඔය දෙකේ තමයි සතර පැවැත්ම ගෙනියන්නේ. දිව්‍යතලයක හෝ මනුස්ස තලයක. කෝලං කෝල කියලා ඔකට කියනවා. කෝලං කෝල කියලා කියන්නේ එක්ක දිව්‍යතලයකට යනවා නැත්නම් මනුස්ස තලයකට. දැන් විසාකා මහා උපාසිකාව දිව්‍යතලයක ඉඳලා ටික කාලයක් හිටියම දිව්‍ය සත සම්පත් ඉඳලා මනුස්ස තලයකට යනවා. මනුස්ස තලයේ ඉඳලා තව විශාල පින් කොටසක් පුණ්‍ය කර්මයන් ටිකක් රැස් කරලා ආයි දිව්‍ය තලයකට යනවා. කවදා හරි මේ සතර පැවැත්මත් අවසන් කරනවා. ආත්ම 10ක් 12ක් 15ක් හරි ගිහින් 14ක් යනවා කියලා බිම්බිසාර රජතුමාට කියනවා. ඒ ආත්ම ගානම දුගතියක උපදින්නේ නැහැ. මොකද්ද මේ හේතුව? බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපන්න වෙච්ච එකේ වටිනාකම තියෙන්නේ දස සංයෝජන වලින් තුනක් ඉවත් කරගෙන තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන සදහටම කපලා අයින් කරලා තව සංයෝජන 7යි තියෙන්නේ. ඒකනේ නතේ බවං අට්ඨමං ආදී කියන 8ක් නෑ, තව 7යි ඉතුරු වෙලා තියෙන්නේ බව. බව සංයෝජන 7යි තව ඉතුරු වෙලා තියෙන 8ක් නෑ. අන්න ඒ නිසා සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් නැවත උපදින්නේ දිව්‍යතල දෙකේ හෝ මනුස්ස තලයේ විතරයි. ඒකට ඒ උපදින එකට කියනවා දිව්‍යතලයේ ඉඳලා එදා බුදුහාඳුරන්ගෙන් බණ අහපු අය අද මිනිස්සෙක් හැටියට උපදින්නේ ජාත සෝතාපන්න. යා මේ ප්‍රතිරූප දේශයේ උපදින්නේම සෝතාපන්න පුද්ගලයෙක් හැටියටම උප්පත්ති ලබන්නේ. ඒකට ජාත සෝතාපන්න. පැහැදිලි. ඊට තව තියෙනමට සංකාරසිත, අව්‍යාකෘසිත, ක්‍රියාසිත යන්න තමගේ ෆිට් ගැන මම ඊට කලින් දේශනාවක් කරා. ඔය සිත කියන්නේ අපි තුලට එන හැම වෙලාවෙම වෙනස් වෙන ස්වභාවයක්. අපිට යම් කිසි දෙයක් මුළු දවස පුරා උදේ ඉඳලා රැ වෙනකන් ඇහැට දකින හැම දෙයක්ම තුල අපිට සංකාර සකස් වෙනවා. සංකාර කියන්නේ රාගයෙන් කටයුතු කිරීම, දේශයෙන් කටයුතු කිරීම, මොහයෙන් කටයුතු කිරීම. මේ රාගයෙන්ුයි, දේශයෙන්ුයි, මොහයෙන්ුයි කටයුතු කරන හැම වෙලාවෙම ඒ දකින, ඇහෙන, දැනෙන සියලු දේවල් මේ හය දොරට අපි එක සිතුවිල්ලක් දිගේ හැම තිස්සෙම වීති සංචාරය කරනවා. රෝද ගහනවා. රෝද ගහමින් කැරකි හිත යනවා. එකම තැන තමයි එකම තැන එකම දේ තව දුරටත් හිතලා තව දුරටත් විඳවා යනවා. ද්වේෂයෙන් වුණොත් තව දුරටත් පිනව යනවා. රාගයෙන් වුණොත් තව දුරටත් මනමනක් යන ඒවා තියෙනවා. ওই විදිහට යනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරමින් යම් කරුණක්, හේතුවක්, ප්‍රතිඵලයක් සම්බන්ධව කටයුතු කිරීම අන්න ඒක සංකාර සිතක් පවත්වාගෙන. ඒක සංකාර සිතක්. අනිවාර්යයෙන්ම දැක්කොත් දැක්කා පමණයි කියන තැන ඉන්නේ නැහැ. දැකපු දේ සම්බන්ධව අපි හැමතිස්සෙම රෝද ගන්නවා. හිතනවා. කල්පනා කරනවා. අදත් හිතනවා, ආයි හෙටත් හිතනවා. ඒ එක සිතුවිල්ලක් ඇති සතියකට විඥාණයට ආවා. විඥාණය කියන්නේ සත්නාරේ සත්‍යයේ සතර පැවැත්ම ගෙනියන මේ විඥාන ක්‍රියාවලියට එක සිතුවිල්ල සතියකට ඇති. සංසාර පැවැත්ම ගෙනියන්න සතියකට. ඒක ඉවරනකොට තව එකක් ආයි ගෙනියනවා. අන්න ඒක තමයි සංකාර සිත කියන්නේ. ඔයා දැන් මෙතෙන්ට එනකන් මගදී දැකපු සියලු දේවල් සම්බන්ධව එහෙම සිතුවිලි පහළ වුණාද? පහළ වෙන්නේ නැහැ. දැන් මගදී මෙහාට එනකන් එන මේ මෙතෙන්ට එනකන් ඔය ඔෆිස් එකේ ඉඳලා ආපු සීමාව තුලදී එහෙම සිත දකින එකට හැම දෙයක්ම වාහනයක් දැක්කොත් මටත් මේ වාහනේ ගන්න ඕන, මේක අරගෙන විකුණ ගන්න ඕන, මේ જાතිය තව එකක් ගන්න ඕන, ඒක විකුණලා තව එකක් ගන්න ඕන. ඒ සිතුවිලි පරම්පරාවක් නිර්මාණය. ඒක සංකාර හිත. නමුත් ඔයා කඩේ තියෙන බඩුවක් දැක්කොත්, ඔයාට ගැලපෙන්නේ නැති පාරේ යන බස් එකක් දැක්කොත් ඒක මතුවෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා මල්ලි අව්‍යාකට සිත කියලා. ඒකට සිත ක්‍රියාත්මක වෙන්නේ ඒකේ රෝධ ගහිලක් නැහැ. ඒ සිත අරක සංකාර පවත්තමින් ගොඩ ගහ ගන්න සිතුවිලි ධාරාවක් පවත්තගෙන ගියාට අර සමහර ඒවා වැඩි හරියක් තියෙන්නේ අව්‍යාකට. දවසකට දකින්නවා නම් පහළ වෙන දකින්න ඇසෙන දැනෙන මේ හය දොරේ එන ඒවායින් 1000ක් ගත්තොත් 900කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ අව්‍යාකට. හැබැයි අපි 100ක් නෙමෙයි 10ක්වත් නැහැ සංකාර පවත්තන. දවසකට එක සිද්ධියක් ආවම ගෙදර ගිහිල්ලා ඇඳේවත් ඉන්න බෑ මේ සිද්ධිය සම්බන්ධව. ඒ ප්‍රිය දෙයට ලස්සන ගෑනු ළමියෙක් දැක්කොත්, එහෙම නැත්නම් අපි අකමැතිම දෙයක් දැක්කොත්, එහෙම නැති වුණොත් අපි ද්වේෂයෙන්, රාගයෙන් ක්‍රියාත්මක කරලා ওই දෙක අතර මැනීමක් කළොත් ඕක ඇති සතියකට විඥාණයට ආහාර. ඉන්ධන ආහාර කියන්නේ විඥාණයට ඉන්ධන. ඔන්න ඔය தত্ত্বය තුල මල්ලි සංකාර සිතක් එන්නේ 1000කට
10ක්වත් සංකාර සිත් නැහැ. Tamanta මේ අරමුණු වෙන 6 දොරට අරමුණු වෙන්නේ. 999යි කට වැඩි ප්‍රමාණය 999ක් විතර වෙන්නේ 1000න් එන්නේ අව්‍යාකට සිත්. එන්නේ. එතකොට ඔය සංකාර සිත් විසංකාර කරොත් යම් කිසි කෙනෙක් සංකාර භවෙන් මිදුනොත් ඒක විසංකාර වෙනවා. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියනවා. ඒ කියන්නේ තණ්හාව කය කළම දාපු පුද්ගලයෙක් හැටියට අපි හඳුනගෙන ඉන්නේ අපි බුද්ධ ඉතිහාසයේ ඉඳලම අපි දැනගෙන ඉන්නේ ධර්මයේ කවුද? අරිහතුන් වහන්සේ. සංකාර විසංකාර කරලා සම්පූර්ණ මේ සසර පැවැත්ම අවසන් කරපු කෙනා අරිහතුන් වහන්සේනේ. අරිහතුන් වහන්සේට සංකාර සිත් කීයටවත් එන්නේ නැහැ. විඥානයක් පවත්වන්නෙත් නැහැ විඥාණයට ආහාර ඕනෙත් නැහැ. අරිහතුන් වහන්සේ විඥාන ක්‍රියාකාරීත්වයක් නැහැ. එතකොට අරිහතුන් වහන්සේට සංකාර සිත් පවත්වන්නෙත් නැහැ. නිතර ඇහෙනවා දකින්නේ මේවා තියෙන ඕන තරම් අව්‍යාකට සිත් ඒවා අරිහතුන් වහන්සේට වැඩක් වෙන්නේ නැහැ. අරිහතුන් වහන්සේ හැමතිස්සෙම කරන්නේ තව කෙනෙක් සසරින් එගොඩ කරන්නේ කොහොමද කියන ක්‍රියාසිත. අරිහතුන් වහන්සේට ඉන්නේ ක්‍රියාසිතක් පමණක්මයි. අරිහතුන් වහන්සේට ක්‍රියාසිතක් එනවා. ඒ කියන්නේ ශ්‍රුතවත් අරිය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ඊටත් එහා ගිහිල්ලා සතර පැවැත්ම අවසන් කරනවා. කෙනා අරිහතුන් වහන්සේ. හැබැයි අශ්‍රුතවත් පුතඥයා කියන්නේ බණපදයක්වත් ඇහුවේ නැති කෙනා එයා සංකාර සිත්මයි පවත්වන්නේ. එයාට ක්‍රියාසිත එන්නෙම නැහැ. සංකාර සිත් වෙනවා, අව්‍යාකට සිත් වෙනවා. අව්‍යාකට සිත් කියන එක මල්ලි කුසල් උපදවන්නෙත් නැහැ, අකුසල් උපදවන්නෙත් නැහැ. ඔහේ දැක්ක විතරයි ඔහේ නිකන් හිටියා. හැබැයි මේ ඒ කියන්නේ අව්‍යාකට සිත්. සංකාර සිතෙන් හැමතිස්සෙම අකුසලිය පණ ගන්නවා. විඥාණයට ආහාර ලැබෙනවා. ක්‍රියාසිත තුල කිසිවක් නැහැ. ක්‍රියාසිත තුල තියෙන්නේ ජීවිතය පවත්වාගෙන ඉතුරු විපාක ටික විඳගෙන යන්න දානිය ගන්නවා මොනවා හරි දෙයක් හඳිනව බලනවා සිව්පසය ලැබුණු හැටියට පරිහරණය කරනවා තව කෙනෙකුට මේ සසර පැවැත්මෙන් ගොඩ වෙන්න කටයුතු කරනවා. ඒක තමයි ක්‍රියාසිත පවත්න්නේ හරියට. ඔන්න ඔය තුන සිත් තුනේ ප්‍රභාවය ප්‍රමාණවත් දෙයක් ප්‍රමාණවත්. ඔව්. මට තව දැනගන්න ඕනේ චතුරාර්යක මේ චතුරාර්යක කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සංසාරේ අනුස්සති 10ක් දේශනා කළා. අනුස්සති කියලා කියන්නේ හේතුඵල ධම්මට බහා ගලපා කටයුතු කරන ආකාර 10ක්. හේතුඵල ධම්ම කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ මෙලොවට අපිට පෙන්වා දීපු ධර්මය තමයි හේතුඵල ධම්ම. ඒකට මාගදී භාෂාවේ බුදුහාමුදුරුවෝගේ පටිච්චසමුප්පාද ධර්මය. සිංහලෙන් තමයි මේ හේතුඵල ධම්ම. මේ හේතුඵල ධර්මෙන් නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලයක් ලැබෙන බවත් හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බවත් තමයි එය හේතුවට මේ ඵලය මේ හේතුවට මේ ඵලය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ හේතුඵල ධර්මයට බහා ගලපා කටයුතු කිරීම තමයි මේ සති භාවනාව කියලා කියන්නේ. සති කියන්නේ ඒක. මේ හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට ධර්ම විනයට සසඳා කටයුතු කිරීම තමයි සති භාවනාව කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ සති භාවනාව ඒ කටයුතු කරනකොට තමන් සංසාරයෙන් මිදී නිදහස් වීමට බුදුහාමුදුරුවෝ ආරක්ෂා විය යුතු මේ 10 ප්‍රධාන 4ක් නම් කළා. තමන් සසර පැවැත්ම අවසන් කරලා නිවන් දැකීමට උපකාරී වෙන ප්‍රධාන වශයෙන් 4ක් බුදුහාමුදුරුවෝ නම් කළා දේශනා කළා. ඒකට කියන්නේ චතුරාර්යකා කියලා කියන්නේ මෙන්න මේ 4න් මේ සසර දුක අවසන් කරන්න පුළුවන් කියලා 4ක් නම් කළා. ඒ 4 තමයි අපිට රාගයක් එනවනම් යම් වෙලාවක අපිට රාගයක් එන මොහොතක මල්ලි මේ රාගය නැති කරගන්න රාගයෙන් නිදී නිදහස් වෙන්න රාගය කියලා කියන්නේ සතුටුයි ප්‍රියයි සුන්දරයි මිහිරි මනාපයි කියන දේ. මෙන්න මේ සතුටුයි ප්‍රියයි සුන්දරයි මිහිරි මනාපයි කියන දේ බුදුහාමුදුරුවන්ට දේශනා කරනකොට මේ සුබ බවක් හැටියටයි අපි මේ සුබයි කියලාමයි මේක අරගත්තේ මේ ටික. මේ සියලු ටික සුබ දෙයක් හැටියට. බුදුහාමුදුරුවෝ නෑ මේකේ අසුභයි. මෙතන කෙලවර තියෙන්නේ හැම වෙලාවෙම සුභ භවෙන් මිදිලා අසුභයක් මෙතන තියෙනවා. මේ රාගය තුල රාගය කියන තනි වචනේ කර්ම කීපකින් පෙන්නලා දෙනවා සුභයි මිහිරි මధుරයි මනහරයි කියන ඔක්කොම වචන ටික එකයි රාගය. අන්නේ සියලු ටිකේ මේ සුභ භව නැති කරන්න බුදුහාමුදුරුවෝ කිව්වා මේ හේතුඵල ධහමට බහා ගලපා ණය විනයට කටයුතු කරනවා නම් අසුභානුස්සතිය වඩන්න. අසුභය මෙනෙහි කරන්න. අසුභය මෙනෙහි කරන්න සුභයි සුන්දරයි කියන ගතිය ටික ටික අපෙන් එන්නේ. එතකොට අපි ගාවට එනවා ද්වේෂයක්.
ද්වේෂය කියන්නේ කේන්තිය, වෛරය, ක්‍රෝධය, මදමානය, ඊර්ෂ්‍යාව සියල්ලම ගැඹෙච්ච දේ තමයි ද්වේෂය කියන වචනේ. පටිඝය කියලා ගැඹුරටම කිව්වොත්. මෙන්න මේක වගේ අපිට ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, කේන්තියක් ආපු වෙලාවට බුදුහාමුදුරුවෝ කිව්වා මෙත්තානුස්සතිය වඩන්න, මෛත්‍රිය හිතක් පහළ කරගන්න. මේක නැති කරගන්න සමතේකටපත් කරලා මේක සමතේකටපත් කරන්න නම් මේ ආපු කේන්තිය අඩු කරගන්න මෛත්‍රී සාගත හිතක් ඇති කරගන්න මෙත්තානුස්සතිය වඩන්න. එතකොට රාගයට අසුභානුස්සතිය වඩන්න කිව්වා, ද්වේෂයට මෙත්තානුස්සතිය වඩන්න කිව්වා. මේ ආපු රාගයත් මේ ආපු ද්වේෂයත් තුල තමන්ගේ ඇතුළාන්තයට මේක කිඳා බහැලා නිච්චසේ සුඛසේ අත්තසේ ඇතුළට ගියොත් ගිහිල්ලා තියෙනවා, මේක යනවා. අර ආපු පාලනය කරගත්තට මේක ඇතුළට ගියා. හිතේ මතක සටහන් වලට මේක ගියා. ඒකට කියනවා නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙනවා ඇතුළේ. මේක වෙනස් වෙන්නේ නැහැ. මගේ මට එදාරම බැන්න නේ මං අන්න අර ලස්සන කෙනෙක් දැක්කා, මං ආයෙ ගිහිල්ලා හොයා බලනවා. අර රාගයට ඇලුණු කෙනා, දේශයට ගැටුණු කෙනා අතර නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන තමන්ගේ මනෝමය කාය ඇතුළේ. බුදුහාමුදුරුවෝ කිව්වා මේ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තිබිච්ච ස්වභාවය මරා දාන්න ඕනේ. නැති කරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය කියන මේකට කියන්නේ. මේක හැමතිස්සෙම මෙනෙහි කරන්න අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අකට බිඳු වෙනවා ක්‍රියාපක්‍රියාව. විපරිණාම අකටතර බිඳු තුනක් එනවා. ඒ කියන්නේ අපි දැන් අර කම් කියන්නේ එනවා. කම් කියන්නේ එන්න කියලා කියන එකනේ. කමින් කියන්නේ එමින් ඉන්නවා. ing ෆෝම් එකක් දාලා කියන්නේ එමින් ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි මේ බිඳුව දානකොට හැමතිස්සෙම මේ ක්‍රියාව කරමින් යනවා. අනිච්චං කියලා කියන්නේ ing ෆෝම් එකේ වගේ ක්‍රියාව කරමින්. හැමතිස්සෙම අනිච්ච මෙනෙහි කරනවා. දුක්ඛං කියන්නේ දුක්ඛ මෙනෙහි කරනවා. විපරිණාම ධම්මං කියන්නේ මේ ස්වභාවය වෙනස් වෙලා විපරිණාමයට පත්. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරන්නේ. තුන්වෙනි එක. මරණානුස්සතිය හැටියට කියනවා. මේ සියල්ල කරනකොට තමා තුළ තියෙන මෝහය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා භව උදුරා දමලා මෙතනින් අයින් වෙනවා. ඒකට කියනවා බුද්ධානුස්සති කියලා. අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මෙන්න මේ හතරෙන් තමයි සත්‍යය සංසාර දුකෙන් ගැලවිලා නිදහස් වෙන්න ආරක්ෂා වෙන්න කරන්නේ. මේ ආකාර හතර. ඒකට කො චතුරාර්යකාර. ඒක තමයි චතුරාර්යකාර. ගාක් දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. මම ওই ටික ටික කෙටියෙන් පැහැදිලි නම් කියමු, නැත්නම් තවත් කියන්න පුළුවන්. ඒක පැහැදිලි. ඒතර 84000 මැදුම් පිළිවෙත. ඔව්. ඒ සම්බන්ධව පැහැදිලි කරන්න. ඔය 84000 කියලා කියන්නේ මේ ධර්මය පසු කාලීනව කරපු මේ ධර්මයේ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධයක් කියලා දේශනා කළේ නේ. බුදුහාමුදුරන්ගේ ධර්මස්කන්ධය සංඛ්‍යාත්මක අගයක් නෙමෙයි. මෙතන 84000 කියලා කියන්නේ 84000කින් ඉවරයි වගේනේ. ඉවරයි කියලා. මල්ලි 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ මේ 84.3 නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මස්කන්ධය. ඒක පසු කාලීනව හුඟක් අය ඔය ධර්මයේ එක එක පොත්පත් වලට අටුවා ටීකා ටිප්පණි ලියනකොට ඔය පරිවර්තකයෝ කරපු දෙයක් ඔය. ඔය බුදුදහමේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ අර මං ද්වතාවයක් මුලදී කිව්වනේ. දෙපැත්තක්. සංසාර දුක පවත්වාගෙන යන එක තමයි අසුවතාවය. සංසාර දුකෙන් මිදී නිදහස් වීම තමයි සුවතාවය. මේ සුවතාවයයි අසුවතාවයයි අතර දහසක් දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා. දහසක් කියන්නේ එදා මේ 1.3 නෙමෙයි. ගණන් කරන්න බැරි ප්‍රමාණයක් සුවතාවයයි දහසක් එදා පාගදී වචනේ දහසක් කියන්නේ ගණන් කළ නොහැකි ප්‍රමාණයක්. 50000ක් කියලා කිව්වේ. එදා 50000ක් කියන්නේ ඒක 5000 කරලා තියෙනවා. දැන් 5000. පණ කියන්නේ චතුරාර්ය සත්‍යයට පණ පොවන එක කෙලවරක් නැති ප්‍රමාණයකට බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍යයට පණ පිවීම 50000ක්. එතන දහසක් කියන්නේ ගණන් කළ නොහැකි ප්‍රමාණයක්. මෙතන සුව දහසක්. මේ සුව දහසක් කියලා කියන්නේ සුවතාවයයි අසුවතාවයයි දහසක් ධර්ම දේශනා කළා බුදුහාමුදුරුවෝ. කියන්නේ මනින්න බැරි ප්‍රමාණයක්. මනින්න ගණන් කරන්න බැරි ප්‍රමාණයක් ධර්මයේ දේශනා කළා. සුව දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ ඒකට. එතකොට මල්ලි මේ සුව දහසක් ධර්මස්කන්ධය කියලා අපි මේ බුදුහාමුදුරුවෝ දේශනා කර එක පසු කාලීනව මේවා ඔක්කොම පොත්පත් වලට ලියනකොට මේවා සුව දහස 84000. ඒක 84000 පරිවර්තනය කරන්නේ යනකොට පැහැදිලිවම පරිවර්තනය තුලින් 84000 කළා. අද පන්සල්වල හාමුදුරුවෝ ධර්මයේ දහම් පාසල් වල ඉස්කෝල වල කියන්නේ බුදුහාමුදුරුවෝ 84000ක් සුව දහසක් ධර්මස්කන්ධය. ඊළඟ ඒක මොකද්ද මල්ලි ඇහුවේ? මැදුම් පිළිවෙත. බුදුහාමුදුරුවෝ මැදුම් පිළිවෙතක් ගැන කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ
රාගයෙන් මේ පුද්ගලයා සත්‍යය මත් වෙනවා. ද්වේෂයෙන් මත් වෙනවා. මෝහයෙන් මත් වෙනවා. බුදුහාමුදුරුවෝ මේ මත් වීමට කියන එකම බුද්ධ වචනය තමයි මාගදී වචනය තමයි මජ්ජි. මජ්ජි කියන්නේ මත් වීම. බුදුහාමුදුරුවන්ගේ මාගදී වචනේ මජ්ජි කියලා කියන්නේ මත් වීම. එතකොට බුදුහාමුදුරුවෝ මේ මජ්ජි කියන එකට මිදී නිදහස් වීමට තමයි මජ්ජිමා කියන්නේ. මා කියන්නේ කොහොමද? මා ඕනම ගන්න මල්ලිට තේරෙනවනේ මා කියන්නේ මිදී සංවලින් මිදී නිදහස් වීම සම්මා. කෙලෙස් වලින් මිදී නිදහස් වීම කාලාම. මත් වීම මිදී නිදහස් වීම මජ්ජිමා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මජ්ජිමා පටිපදාව. අනුගමනය කළ යුතු ක්‍රමවේදය තියෙන්නේ මත් වීමෙන් මිදී නිදහස්. මේක සුද්ධ මේ රටෙන් තිබිච්ච ත්‍රිපිටක පොත් එංගලන්තයට ගෙනහිල්ලා මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළා. මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු පොත්වල තියෙනවා මේකට මජ්ජිමා කියන එක කියන්න දන්නේ නැති කමට මේගොල්ලෝ දැම්ම මේකට මිඩල් පාත් කියලා. මිඩල් පාත්. ඊට පස්සේදී ලංකාවෙන් ගියපු මෙහි සිංහල අය මේ ඉංග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට හැරෙවුවා මේ මිඩල් පාත් කියන්නේ මැදමාවත මැදුම් පිළිවෙත කියන එක වෙන්න තියෙයි කියලා මැදමාවතක් හැදුවා. එතකොට මේ මැදමාවත තමයි මේ මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව හැටියට පසු කාලීනව වෙනස් කළේ. බුදුහාමුදුරුවෝගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ඒක තමයි මිඩල් පාත් උනේ. මිඩල් පාත් තමයි මැදුම් පිළිවෙත උනේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ කවදාත් ධහමේ අදංගු මාගදී වචනේ වෙනස් වෙන්නේ විපරිණාමයටපත් වෙන්නේ නැහැ. අන්න එතන තියෙනවා කවදාවත් ওই මාගදී වචනේ එකයි පරිවර්තනය කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. පරිවර්තනය කළොත් වෙනස්. මාගදී වචනේ දිගටම යන එකක් කරන්න නවත්තන දෙයක් අන්න හරි. මාගදී වචනය කියන්නේ නොනවත්වා එක දිගට යන දහමක් පෙළ දහම හැටියට කියන්නේ එකට එකක් බැඳලා යන වචන කඩන්න බෑ. වචන කඩන්න බෑ. එතකොට මල්ලි මේ වචන කඩලා වෙනස් කරපු මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව මැදුම් පිළිවෙත උනේ මිඩල් පාත් ඉංග්‍රීසිය සිංහලට පරිවර්තනය. ඒකයි මැදුම් පිළිවෙත උනේ. තව මොකක්ද මම කියන්නේ? තව තියෙනවා මට අවසාන වශයෙන් නිවැරදිව පංචශීල ප්‍රතිපදාව. බුදුහාමුදුරුවෝ දේශනා කළ පංචශීල ප්‍රතිපදාවයි අද ඉස්කෝලවල දහම් පාසල්වල පන්සල්වල තියෙන පංචශීලයයි දෙක. අද අපිට තියෙන්නේ මොකක්ද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ වේරමණී කියන්නේ මල්ලි මේ විරමණේ වැළකී සිටීම. සතුන් මැරීමෙන් වැළකී සිටීම. හොරකම් කිරීමෙන් වැළකී සිටීම. සුරාමේරයෙන් වැළකී සිටීම. මේ පහේම තියෙන්නේ විරමණයක් වැළකී සිටීම. බුදුහාමුදුරුවෝ කිව්වා පංචශීල ප්‍රතිපදාව. මේක පංචශීල ප්‍රතිපදාව කියන්න ඕන මෙන්න මේ විදිහට. මේ බුදුහාමුදුරුවෝ ඔය සංවරයක් ගැන කතා කළා. සතර සංවරයක්. බුදුහාමුදුරුවෝගේ තියෙන වටිනාම දේ තමයි උතුම්ම දේ තමයි මේ සතර සංවර සීලය පෙන්වා දෙන්නේ. සතර සංවරය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පරිහරණය කරන සිව්පසය. මොනවද සිව්පසය? පිරිකර. සිවුරු පිරිකර කියන්නේ එක જાතියක්. එතකොට පූජාවටපත් කළා තිබිච්ච සියලුම ආරණ්‍ය සේනාසන කිසික වහලක් හැටියට තියෙන මොකක් හරි සේනාසනයක්. කොහේ හරි දැනක ගල් ගුහාවක් හරි කුටියක් ඇතුලේ හරි කොහේ හරි සේනාසන. ගිලාන ප්‍රත්‍ය බෙහෙත් හේ දානය හත්සිව්පසේ කියන්නේ ඔකට. දානයයි ගිලාන ප්‍රත්‍යයයි අසිවුරු වට පිරිකරයි සේනාසනයි හතර. එතකොට අපිට තියෙන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් බෙහෙත් හේ. ගිහිලා. මෙන්න මේ ප්‍රත්‍ය මේ සිව්පසය හරියට පිළිවෙලකට පරිහරණය කරන්න පුළුවන් වුණොත් යම් කිසි කෙනෙකුට ඒකට කියන්නේ ප්‍රත්‍ය සංවරය. අපි මේ ප්‍රත්‍ය සංවර විදියට පිළිවෙලකට කරන්න ඕන. සං කියන්නේ රාගය මොදේශය මුල් කරගත්තේ නැතුව සංවාරණය කළා කිරීම සංවරය. එතකොට ප්‍රත්‍ය සංවරය හරියට කරපු කෙනෙකුට ඒක ඒ පරිහරණය කරන මොහොතට පෙර මේවා ලැබුණේ කොහොමද? මේවා මට සල්ලි තිබුණ නිසා ගත්තද කියලා බෑ. මේවා වැව්වේ ගොවියෙක් නම් කනබොන જાති මේවා හැදුවේ ගල් වඩුවෙක් නම් මේ හදපු අපි ගෙවල් දොරවල් ටික බලෙන්සන් බාස් කෙනෙක් නම් මේ රෙදි විව්වේ කවුද? ඒවා මේ බේත් හේත් නිපදුවේ කවුද කියලා සියලු දෙනා සිහිපත් කළා. ඒගොල්ලන්ට ප්‍රත්‍යවේක්ෂාවක් කළා සිහිපත් කළා පින් අනුමෝදනාවක් කරා. ඒකට කියනවා ප්‍රාතිමෝක්ඛ සංවරය. ප්‍රත්‍ය සංවරය ප්‍රාතිමෝක්ඛ සංවරය. ඕක කරන්න ඒ පුද්ගලයා තුළ මේ ආයතනයේ තියෙන මේ අසකනාසය දිවකය මනස කියන මේ ආයතන රටාව පිරිසිදු වෙනවා. පැහැදිලි වෙනවා. හරිම දීප්තිමත් වෙනවා. හරිම පිළිවෙලකට කටයුතු කරන්න පුරුදු වෙනවා මේ හයදොර. ඒකට කියනවා ආයතික සංවරය කියලා. එතකොට ඊළඟ සංවරය තමයි තමන්ගේ ජීවන රටාව සම්පූර්ණ පිරිසිදු වෙනවා.
ආජීවක සංවරය කියලා කියනවා. තමන්ගේ ජීවන රටාව ඊටාම සංවරව පිළිවෙලකට කරදරයක් නැතුව කරනවා. ඔකට කිව්වා බුදුහාමුදුරු සතර සංවරය කියලා. මෙන්න මේ සතර සංවරයට මිනිහෙක් පුරුදු පුහුණු වුණොත් යම්කිසි කෙනෙක් සුතවත් අරිය ශාවකයෙක් කියලා බණ අහලා ධර්මානුකූලව ගත කරන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන කෙනෙක් මෙන්න මේ සතර සංවර සීලයට පුරුදු වුණොත් අන්න එයාගේ තියෙනවා පළවෙනි එක සංවර සීලය. අර හතරම තංගල තමන්ගේ ලයිෆ් සීල් වෙන සංවර සීලයේ පළවෙනි එක. පළවෙනි සීලය පංච සීල ප්‍රතිපදාවේ පළවෙනි එක. සංවර සීලය. එතකොට සංවර සීලය පුරුදු වෙච්ච කෙනෙක් ඒ හරියට නිවැරදි සංවර සීලය පුරුදු වෙච්ච කෙනාට එයාට තමන් තුළට සංවරය පුරුදු වුණාම එන සිතුවිලි චේතනා සියල්ල පිළිසිදු. හැම තමන් අර හතරෙන් සංවර වෙනකොටම සංවර සීලය පුරුදු වෙච්ච කෙනාගේ සිතුවිලි සියල්ල පරම්පරාවම පිළිසිදු. ඒකට කියනවා චේතනා සීලය කියලා. මේ චේතනා සීලය පිළිසිදු වෙන්න මොකද්ද වෙන්නේ? තමන් තුළට එන වැරදි දේවල් හැම වෙලාවෙම අයින් කරනවා හොඳ දේවල් විතරයි කරන්නේ. ඒ කියන්නේ වැරදි දේවල් ප්‍රහාණය කරනවට කියන ප්‍රහාණ සීලය. එතකොට සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය හොඳට ප්‍රගුණ කරපු පුද්ගලයෙකුට අන්න වේරමණී සීලය කරන්න පුළුවන්. අර විරමණය වෙනයි මේක වෙනයි. මේක සතර සංවර සීලයෙන් පටන් අරගෙන එන එකක් තමයි මේ වේරමණය. එතකොට වේරමණී සීලය තමයි හතරවෙනි එක. එතකොට අපි වැරදි සිතුවිලි ධාරාවල් ඔස්සේ සිත ගමන් කරන්නේ නැහැ. වැරදි දේවල් ඔස්සේ අපිට කන්න ලැබුණේ කොහොමද අරෝමේ අපි හිතන්න ඕනේ නැහැ කියලා කතා කරන්නේ නැහැ. වැරදි දේවල් ඔස්සේ සිත ගමන් කරමින් වීති සංචාරය කරමින් අපි යනවා කන්න බොන්න ලැබුණාම ගෙවල් දොරවල් ලැබුණාම ඔය හැමදේම සිව්පස්සේ ලැබුණා. එහෙම යන්නේ නැහැ. ඒකට කියන්නේ වීතික්කම සීලය කියලා. වීති හරහා ගමන. ඒකෙන් අයින් වෙලා මිදිලා මේ සීලය පිළිතනවා නම් ඒකට කියනවා අවිතික්කම සීලය. මෙන්න මේ පස්වෙනි එක තමයි අවිතික්කම සීලය. මේ පංචශීල ප්‍රතිපදාවක් තුල පිහිටනවා කියලා කියන්නේ අපි හොඳටම දැනගන්න ඕන මේ පංචශීලය කියන්නේ පළවෙනි එක තමයි සංවර සීලය, දෙවෙනි එක තමයි චේතනා සීලය, තුන්වෙනි එක තමයි ප්‍රහාණ සීලය, හතරවෙනි එක තමයි වේරමණී සීලය, පස්වෙනි එක තමයි අවිතික්කම. මෙන්න මේකයි බුදුහාමුදුරු දේශනා කරන නිවැරදි පංචශීලය. අර පන්සල් වල කියන එක තියෙන්නේ වේරමණී හැවත් විරමණීය වැළකී සිටීම. එතනින් නිවන නැහැ. මම මේ දේශනා කීපයකම කියලා තියෙනවා. එතන නිවන නැහැ. ඒ தත්ත්වය එතන නිවැරදිව කතා කරන මොනවාක තමයි නිවැරදි සීලය කියලා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු නිවනට අදාළ වෙන සීලය. තව මොනවා හරි ගැටලු තියෙනවද? තව සාකච්ඡා කරන මොනවද ප්‍රශ්න? නෑ ඒ ගැටලු ටික මට ලොකු ගැටලු ටිකක් තිබිච්ච ටික දැන් හුඟක් නිරාකරණය වුණේ ඒක මට වගේම දැන් නරඹනායටත් නෑ ඒක වැදගත් වෙනවා. නරඹනායටත් මේ වගේම ගැටලු ඇති. එයාලටත් හුඟක් දේවල් මේකෙන් මේ දහම් සාකච්ඡාව අපි දෙන්නට විතරක් නෙමෙයි. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න යම් කිසි කෙනෙකුට දැනුණොත්, හැඟුණොත්, කල්පනා කරොත් ඒ ඕන කෙනෙකුට නැවතත් ওই කමෙන්ට් සෙක්ෂන් එකට දාලා තවත් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඕන තරම් මම අහලා තියෙනවා. අපි දෙන්න කරපු සාකච්ඡාව වැදගත් වෙයි කියලා මම හිතනවා බොහෝ දෙනෙකුට තමන්ගේ මේ ගමන් මඟ නිවන් මඟ සාර්ථක කරගන්න. ඔබතුමාට පින් හැමෝටම මේ වගේ ධර්ම සාකච්ඡාවකින් තිබෙන ගැටලු ටික විසඳ ගන්න උදව් කරන එකට ඔය ඉතින් දැන් මගේ ඔය යන දේශනාවල් බොහෝ දෙනෙක් මට කතා බහ කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවකට මල්ලි මමයි විතරයි මේ පළමුවෙන් කතා කරන්නේ. තව ගැටලු තියෙනවා නම් අපි පසුව සාකච්ඡා අපි අලුත් සාකච්ඡාවකින් ඒකත් නැවත කතා කරමු. එතකොට හුඟක් දෙනෙක්ට මේ සාකච්ඡා කියන ගැටලු එයාලත් කමෙන්ට් කරයි. ඒවත් අපි එකතු කරගෙන අලුත් සාකච්ඡාවේදී ආපහු හමු වෙනවා. නැවත හමු වෙනවා. එහෙනම් සුවපත් වේවා මල්ලි.